අපචරය. අපචරය කියලා කියන්නේ කාච විවරය. ඡායාරූප ශිල්පයේදී අනාවරණය නැත්නම් එක්ස්පෝෂරේදී අපිට වැදගත්ම වන ප්‍රධාන අංග තුනයි තියෙන්නේ. එකක් තමයි අපචර එක, දෙවෙනුව ෂටර් ස්පීඩ් එක, තුන්වෙනුව ISO ස්පීඩ් එක. මේ තුන මත තමයි එක්ස්පෝෂරේ නැත්නම් එක්ස්පෝෂර් ට්‍රයැන්ගල් එක හදා පවතින්නේ. අපචර එක කියලා කිව්වහම අපි ඒකට කියන අයිරිස් ඩයෆ්‍රම් කියලා. ඒකේ තියෙන්නේ බ්ලේඩ් සංඛ්‍යාවක් ඇරලා වෙන එකක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍ය කාචයක්. ඒක අපිට පුළුවන් ඒක ඇරලා බහලා බලන්න. ඒකේ සමීප රූපයක් මම පෙන්නන්න. ඒක අපිට පුළුවන් මේ අපචර එක ඇරලා වැහෙන්නේ කොහොමද කියලා කියන්න. ඒක නිර්මාණය කරලා තියෙන වාහනේ බ්ලේඩ් ගණනාවකින්. මේ බ්ලේඩ් එකට ලීවර පද්ධතියකින් සහ ස්ප්‍රින් පද්ධතියකින් සම්බන්ධ කරලා තියෙනවා. කැමරා එකේ ෂටර් එක ක්‍රියාත්මක කරාම පැත්තකින් තියෙන ලීවරයක් ඉස්සිලා ඒ ලීවරය මේ ලෙන්ස් එකේ තියෙන තවත් ලීවරයට වැදිලා මෙකැනිකල් සිස්ටම් එකට තමයි සාමාන්‍යයෙන් පැරණි කැමරාවල මේක සිද්ධ වුනේ. නමුත් නූතන කැමරාවල EF lenses වල ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝ ෆෝකස් lenses වල මේක ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෂටර් එකකින් ක්‍රියාත්මක වෙනවා. එතකොට ආපහු අර ලීවර් සිස්ටම් එකක් නැහැ. ඒ නිසා බොහොම පැරණි කැමරාවල අපිට lenses සහ කාච තාමත් නිකොන් කැමරාවලට පාවිච්චි කරන්න පුළුවන්. මොකද නිකොන් කැමරාවල තාම මේ සිස්ටම් එක තියෙන නිසා. අලුත්ම කැමරාවල මිරර්ලස් කැමරාවල ඒ මොනවාක්වත් පහසුකම් නැහැ. ඒ නිසා ඒකට අපිට පැරණි කැමරා කාච ඒවට පාවිච්චි කරන්න බෑ. එතකොට මේ විවරයෙන් අපි කරන ප්‍රධාන කාර්යය තමයි ආලෝකය පාලනය කිරීම. ආලෝකය පාලනය කරනවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් සෛද්ධාන්තිකව කරන්නේ කාච විවරයේ සයිස් එක නැත්නම් වර්ගඵලය කුඩා කිරීම. ඒක ලොකුම කරාම අපිට තියෙන්නේ වැඩි ආලෝක ප්‍රමාණයක් ලැබෙනවා. මේක ලොකු වෙන තරමට අපිට ලෙන්ස් එකක තියෙන වටිනාකම බොහොම වැඩි. කුඩා කරාම අපි කියන්නේ කුඩා ලෙන්ස් එකකින් මේ පින්තූරම ගන්නවා කියලා. ඒ කියන්නේ අපචර එක පුංචි කරා වෙන්නේ කාචයේ ප්‍රමාණය සෛද්ධාන්තිකව කුඩා වෙන එක තමයි වෙන්නේ. එතකොට එකම ප්‍රතිබිම්බය හැදෙනවා. හැබැයි ආලෝකය අඩුයි.